කතානායකතුමනි අමතුමාට සුබ නවවසරක් කියලා ප්‍රාර්ථනා කරනවා 2026. හැබැයි රටේ විදුලි පාරිභෝගිකයන්ට සුබ අලුත් අවුරුද්දක් කියලා ඔබට ඔබ යාන්නුවට ප්‍රාර්ථනා කරන්නේ. අපේ ධර්මශීල මන්ත්‍රීතුමා අහන ප්‍රශ්නේ තමයි දැන් මේ මහල් නිවාස සහ වෙළඳ සංකීර්ණ වලට විදුලිය ගැනීම. ඒතර මේ විදුලි පාරිභෝගිකයෝ කරුවේ මතුමා. ඒතර මේ ට්‍රාන්ස්ෆෝමර් මිලදී ගැනීමත් ඒ ඔබතුමා කියන මහජන උපභෝග කොමිසමට යන්න ඕනේ කියන කාරණේ තමයි තියෙන්නේ. ඒතර ඔබතුමා දැන් මේ 2026 අවුරුද්දටවත් දැන් මේ නිවාස සංකීර්ණ සහ වෙළඳ සංකීර්ණ වල ඒ වෙළඳ පාරිභෝගිකව බලාපොරොත්තු වෙනවා මිලාඩු වීමක්. හැබැයි අපේ කතානායකතුමා මේ විදුලි බිලේ මිලාඩු වීම නෙමෙයි කතා වෙන්නේ. 11%කින් මිල වැඩි කරන්න කියලා ඔබතුමාලා මහජන උපභෝග කොමිසමෙන් අහනවා. මේක IMF එකේ කොන්දේසි අනුව ඉටු කරන්න යනවා කියන කාරණේ කියන හැබැයි ඔබේ කොන්දේසියව නෙමෙයි. ඒ කියන්නේ ඡන්දෙට එන්න පෙර තුනෙන් එකක මිල අඩු කරනවා කියලා කිව්වා. ඒක මට දැන් කාලේ ගන්නේ නැහැ. කතානායකතුමා කාලේ කර්මාකරණ කර කියන්නේ ඉස්සල්ලා. ඒක ඔබතුමාලාගේ හරි සාක්ෂි තියෙනවා. දන්නේ නැත්නම් ජනාධිපතිතුමාගේ වේදිකාවගේ ඒ වීඩියෝ එකක් බලන්න. නිසා කරුව එමතුමාගෙන් අහනවා. දැන් ඔබට සුබ අලුත් අවුරුද්දක් උනාට මේ විදුලි පාරිභෝගිකයාට සුබයි කියන්නේ. දැන් අද ඩීසල් පෙට්‍රල් මිලත් වැඩි කරා. එහෙම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කියපු ඒ වේදිකාවල පොරොන්දු. කරුව එමතුමා හැටියට විදුලි බල එමතුමා හැටියට ඔබතුමාට මහපාරේ බැලලා යන්න පුළුවන් විදියට මේ 26 අවුරුද්දේ මේ ට්‍රාන්ස්ෆෝමර් වල මිල සහ ඒ වගේම අනිකුත් මිල ගණනය කරන මේ මහජන උපභෝග කොමිසම ඔබට අවනතව කටයුතු කරනවා කියන කාරණේ තමයි ඔබතුමාගේ ලිපියෙත් තියෙන්නේ. කියන්නේ ඔබට ඕන ආණ්ඩුවට ඕන විදියට නෙවෙයි. ඔවුන්ට ඕන විදියට කරනවා. අපි දන්න විදියට හැබැයි ඔබතුමා ප්‍රශ්නේ අහන්න මන්ත්‍රීතුමා. මිල වැඩි වීමක් වෙන්නේ නැහැ. කවදද දිනවකවානුත් එක්ක ජනාධිපතිතුමා සහ ඔබතුමා අපේ ප්‍රතිපත්ති සංග්‍රහයක් තියෙනවා. අවුරුදු 3ක් ඇතුළත 100% අඩු කරනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. හදිසියෙන් එපා තව පොඩ්ඩක් ඉවසන්න. ඔබ කෑ ගැහුවට ඉතින් ඒක උත්තරේ නෙමෙයිනේ.